ඉතින් මෑත කාලේ මගෙන් ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි මේ රසායනික පොහොර පිළිබඳව. ඇත්තටම රසායනික පොහොර මොනවද මේ නයිට්‍රජන් කියනවා, ෆොස්ෆරස් කියනවා, පොටෑසියම් කියනවා, NPK කියනවා, 30යි 10යි 15 කියනවා. ඔය වගේ එක එක කතා තියෙනවා. මොකද්ද මේක කියලා අහනවා. ඉතින් මම කල්පනා කරා ඇත්තටම මේකට වීඩියෝ එකක් නිර්මාණය කරන්න. ඔයා මේ මගේ channel එක බලන ඔයාලටත් මේක දැනුවත් වෙන්න. ඉතින් බලමු අපි අද කතා කරන්නේ පොහොර වර්ග දෙකක් තියෙනවා. කාබනික පොහොර, රසායනික පොහොර. ඉතින් ඔතන කාබනික පොහොර කියලා කියන්නේ අපි නිවස ආශ්‍රිතව, ගෘහ ආශ්‍රිතව අපිට හදා ගන්නත් පුළුවන් දෙයක්. කාබනික ද්‍රව්‍ය දි รา පත් කරලා එක එක විදියට වල ක්‍රමය, ගොඩ ක්‍රමය, කෝටු රාමු ක්‍රමය, බැරල් ක්‍රමය කියන ওই ක්‍රම වලට අපිට හදා ගන්න පුළුවන් කාබනික පොහොර ගෙදරදීම දි รา පත් වෙන ද්‍රව්‍ය පාවිච්චි කරලා. ඉතින් ඇත්තටම කාබනික පොහොර භාවිතා කරලා වගාවක් කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද බොහොම සෞඛ්‍ය ආරක්ෂිත අපිට එළවලු පළතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් කොහොම වෙතත් අපි රසායනික පොහොර භාවිතා කරනවා වගාවක් කරනකොට රසායනික පොහොර අනිවාර්යයෙන්ම අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. නැත්නම් කාබනික විදියටම වගාවක් කරගෙන යන්න ඇත්තටම අමාරුයි. ඉතින් අපි බලමු මුලින්ම මේ රසායනික පොහොර කියන්නේ මොනවද කියලා. ඉතින් අපි ගත්තොත් අපි බහුලවම පාවිච්චි කරන කවුරුත් දන්න කවුරුත් දැකලා තියෙන බහුතරයක් දැකලා තියෙන රසායනික පොහොර වර්ග තුනක් තියෙනවා අපි බහුලව භාවිත කරන. පළවෙනි එක තමයි යූරියා, ඊළඟට රතු කුඩු, ඊළඟට අපි කියන මඩ පොහොර. ඉතින් ඇත්තටම මේවා අපි බැලුවොත් යූරියා කවුරුත් දන්නවා සුදු පාට ලුණු ගැට වගේ තියෙන්නේ, චූටි ඇට විදියට තියෙන්නේ. එතකොට රතු කුඩු එහෙම නැත්නම් MOP තියෙනවා ගැඩොල් කුඩු වගේ රතු පාට කුඩු එකක් ඒක. ඊට පස්සේ ඔයාලා අපි කතා කරා මඩ පොහොර එහෙම නැත්නම් TSP ට්‍රිපල් සුපර් ෆොස්ෆේට්. හරිද? ඒ පොහොර එක ඇවිල්ලා අලු පාට ඇට බෝල ඇට වගේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රධාන පොහොර වර්ග තුන ඕක. ඉතින් ඇත්තටම යූරියා වල තියෙනවා නයිට්‍රජන් කියන ශාක පෝෂකය. TSP වල තියෙනවා ෆොස්ෆරස් කියන ශාක පෝෂකය. ඒ වගේම MOP වල තියෙනවා පොටෑසියම් කියන මූලද්‍රව්‍ය. ඉතින් මේ NPK නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන පෝෂක වර්ග තුනම මහා පෝෂක. ඒ වගේම ශාක වලට අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු පෝෂක. ඒක හන්ද අපි කියන ඒවට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය මහා පෝෂක. ඉතින් අපි බලමු ඇත්තටම යූරියා ගත්තොත් යූරියා වල මම කිව්වා නයිට්‍රජන් තියෙන්නේ. නයිට්‍රජන් ප්‍රතිශතය 146යි. වගාවකට අපිට නයිට්‍රජන් දිය යුතු නම් නයිට්‍රජන් ඌනතාවයක් තියෙනවා නම් හිඟතාවයක් තියෙනවා නම් අපිට පුළුවන් යූරියා පාවිච්චි කරන්න. යූරියා පාවිච්චි කළේ නයිට්‍රජන් ඌනතාවය මගහරවා ගන්න. ඉතින් ඇත්තටම අපි බැලුවොත් නයිට්‍රජන් වල ප්‍රධාන කාර්යය තමයි භෝගය වර්ධනය කිරීම. ඒ කියන්නේ ශාකයේ එහෙම නැත්නම් භෝගයේ අතුපතර හැදීම, එතකොට වර්ධනය කියන්නේ ගහ ලස්සනට හැදෙන්නේ, කොළ පාටට හැදෙන්නේ නයිට්‍රජන් තියෙනකොට. ඔයාලා අත්දැකීමෙන් දැකලා ඇති යූරියා පොඩ්ඩක් වගාවකට දැම්මන් පස්සේ ඒ වගාව ටක් ගාලා දවස් 2ක් 3ක් යනකොට ටක් ගාලා කොළ පාට වෙලා ලස්සනට ගහ භෝගය ලස්සනට වර්ධනය වෙනවා. ඉතින් ඔන්න නයිට්‍රජන් වලින් කරන්නේ ඔන්න ඕක. ඉතින් ඊළඟට අපි බැලුවොත් රතු කුඩු එහෙම නැත්නම් MOP වලින් කරන්නේ. MOP වල තියෙන්නේ පොටෑසියම් කියන ශාක පෝෂකය. පොටෑසියම් වලින් කරන්නේ ඇත්තටම භෝගයේ මල් හට ගැනීම උත්තේජනය කරනවා. ඒ කියන්නේ මල් හට ගැනීම ඉක්මන් කරනවා පොටෑසියම් කියන පෝෂකයෙන්. එතකොට අපි බැලුවොත් ෆොස්ෆරස් කියන ශාක පෝෂකයේ ෆොස්ෆරස් තියෙන්නේ ඇත්තටම TSP කියන පොහොර එහෙම නැත්නම් මඩ පොහොර කියන එකේ. ඉතින් ෆොස්ෆරස් වල ගත්තොත් අපි ප්‍රධාන කාර්යය තමයි ෆොස්ෆරස් වලින් තමයි ෆොස්ෆරස් ඇත්තටම භෝගයට උදව් කරනවා ශාකයේ මූල මණ්ඩලය හොඳ ශක්තිමත් මූල මණ්ඩලයක් හදාගන්න ශාකයට උදව් කරනවා. ඉතින් හොඳ ශක්තිමත් මූල පද්ධතියක් හැදුනොත් තමයි ශාකය හොඳට වර්ධනය වෙන්නේ. හොඳින් විහිදී ගිය මූල පද්ධතියක් තිබුණොත් තමයි ඒ ශාකයට පුළුවන් වෙන්නේ හොඳට පසේ තියෙන පෝෂක ශාකයට අවශෝෂණය කරගන්න. ඒ වගේම ජලය අවශෝෂණය කරගන්න. ඉතින් ෆොස්ෆරස් වල වැදගත්කම ඒක හොඳ මූල පද්ධතියක්, ශක්තිමත් මූල පද්ධතියක් හදාගන්න එක තමයි ෆොස්ෆරස් වලින් කරන්නේ. ඉතින් ඔන්න ඔය මම කිව්වේ ප්‍රධාන අපි බහුලවම පාවිච්චි කරන පොහොර වර්ග තුන. ඉතින් ඇත්තටම අපි බැලුවොත් දැන් වෙළඳ පොලේ පොහොර වර්ග රාශියක් තියෙනවා. අපි බැලුවොත් නයිට්‍රජන් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ භෝගයට නයිට්‍රජන් ලබා දෙන්න පුළුවන් පොහොර වර්ග අපි බැලුවොත් අපිට කියන්න පුළුවන් නිල් කැට කියලා අහලා තියෙනවා. නිල් කැට ඊට පස්සේ කොළ කැට ඔය වගේ
කියනවා නයිට්‍රජන් ලබා දෙන්න පුළුවන් පොහොර. ඇත්තටම නිල් කැට කියලා ගත්තොත් සාමාන්‍යයෙන් ඒකේ වැඩිපුරම තියෙන්නේ නයිට්‍රජන් කියන පොහොර වර්ගය. ඊට අමතරව පොස්පරස් පොටෑසියම් තියෙනවා සුළු වශයෙන්. ප්‍රධාන වශයෙන්ම තියෙන නයිට්‍රජන්. ඉතින් ඊට අමතරව ශාක වලට අවශ්‍ය ශුද්ධ පෝෂකත් මේ කියන නිල් කැට දම් කැටවල තියෙනවා. ඉතින් අපි ඊළඟට බැලුවොත් බෝග වලට පොටෑසියම් ලබා දෙන්න පුළුවන්. රතු කුඩු වලට අමතරව පොටෑසියම් ලබා දෙන්න පුළුවන් පොහොර වර්ග සාමාන්‍ය අපි බැලුවොත් දම් කැට. දම් කැට කියලා අපේ සාමාන්‍ය විවහාරය අපි කතා කරනවා දම් කැට කියලා. ඉතින් දම් කැටවල තියෙන්නේ වැඩියෙන්ම පොටෑසියම්. එතකොට බහුලවම තියෙන පොටෑසියම් ඊට අමතරව සුළු වශයෙන් නයිට්‍රජන් පොස්පරස් කියන ශාක පෝෂකත් තියෙනවා. ඊට අමතරව ශුද්ධ පෝෂකත් මේකේ තියෙනවා. ඉතින් අපි බැලුවොත් ඊළඟට ඔන්න නිල් කැට දම් කැට කියන්නේ ඔන්න ඕවා. ඊට අමතරව ඔයාලා දැන් මේ මං කියන දේට අමතරව මෙන්න මේක ඔළුවේ තියාගන්න. ඔයාලා ගිහිල්ලා දැන් පෝර පැකට් එකක් කඩෙන් ගන්නකොට ඒ පෝර පැකට් එකේ පිටිපස්සේ තියෙනවා NPK නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් කියන මූලද්‍රව්‍ය තුන තියෙනවා. ඊට අමතරව ඊට යටින් අනුපාතයක් තියෙනවා. හරිද? අනුපාතයක් තියෙනවා. අපි හිතමු ඔයාලා බලන්නේ පෝර බෑග් එක ගත්තට පස්සේ බලන්න එතන නයිට්‍රජන් මෙච්චරයි පොස්පරස් මෙච්චරයි පොටෑසියම් මෙච්චරයි කියලා ඇත්තටම අනුපාතයක් තියෙනවා. ඒ අනුපාතය අපි බැලුවොත් නයිට්‍රජන් අනුපාතය වැඩි නම් අනිත් පොස්පරස් පොටෑසියම් කියන දෙකට වඩා ඒකේ බහුලවම තියෙන්නේ නයිට්‍රජන්. එතකොට අපිට බෝගයට නයිට්‍රජන් ලබා දෙන්න ඔන්න ඔය කියන පොහොර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි බැලුවොත් දම් කැට කියන පොහොර එකේ පොහොර කවරේ පිටිපැස්ස බලුවොත් අපිට බලා ගන්න පුළුවන් පොස්පරස් අඩංගු පොහොරක් නම් පොස්පරස් අනුපාතය වැඩි. පොටෑසියම් අඩංගු වැඩියෙන් තියෙන පොහොරක් නම් පොටෑසියම් අනුපාතය වැඩි. එතකොට ඔන්න ඔය ආකාරයට තමයි අපි පොහොර තෝරගන්න වෙන්නේ. අපිට පොහොර තෝරගන්න වෙන්නේ. ඉතින් එතකොට අපි බලමු දැන් ඔන්න සාමාන්‍යයෙන් අපි වගාවක් අපි හිතමු අපි ඇන්තූරියම් වගාවක් කරනවා ඔකිඩ් වගාවක් කරනවා කියලා. එතකොට ඇත්තටම අපි මේ කතා කරපු නිල් කැට හෝ දම් කැට හෝ කොළ කැට හෝ එහෙම කිසිම ඒ වගේ දෙයක් අපි ඒ වගේ රසායනික පොහොරක් මේ ඕකිඩ් ඇන්තූරියම් වලට පාවිච්චි කරන්නේ නැහැ. අපි ඒකට පාවිච්චි කරන්නේ ඇත්තටම ඔස්මෝකෝට් කියන රසායනික පොහොර වර්ගය. ඒක නිකන් කහ පාට රත්තරන් පාටට වගේ තියෙන පොඩි ඇට වගේ තියෙන රසායනික පොහොර එකක්. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේක ඉක්මනින් දිය වෙන්නේ නැහැ. මේ ඔස්මෝකෝට් කියන පොහොර වර්ගය ඉක්මනින් දිය වෙන්නේ නැහැ. බොහොම හෙමින් දිය වෙන්නේ. බොහොම හෙමින් තමයි වගාවට මාධ්‍යයට බොහොම හෙමින් තමයි මේ ඔස්මෝකෝට් කියන රසායනික පොහොර නිදහස් කරන්නේ. මේ පෝෂකය නිදහස් කරන්නේ. ඉතින් මේක දැම්මන් පස්සේ කාලයක් මේ ඇට වශයෙන් පොහොර මේ අපිට බලා ගන්න පුළුවන් ඕකිඩ් පෝච්චි වල ඇන්තූරියම් පෝච්චි වල. ඉතින් මොන වෙලාවකවත් ඔයාලා කරන්න එපා අර යූරියා රතු කුඩු මඩ පොහොර ඒ වගේම ඔය නිල් කැට දම් කැට කොළ කැට ඒ වගේ දේවල් ඕකිඩ් ඇන්තූරියම් වලට දාන්න එපා. මොකද ඒ පොහොර වර්ග ඉක්මනින් දිය වෙන බොහොම සැරයි. මුල් වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ පැල විනාශ වෙන්නත් පුළුවන්. ඉතින් ඊළඟට අපි ගත්තොත් තියෙනවා දියර පොහොර. දියර පොහොර තියෙනවා අපිට සාමාන්‍යයෙන් කඩේ බහුලවම ගන්න පුළුවන්. කියන්නේ වැඩිපුරම තියෙන පොහොර වර්ගය තමයි ඇල්බර්ට් කියන පොහොර වර්ගය. එතකොට මේ ඇල්බර්ට් කියන පොහොර දියර පොහොරේ තියෙනවා නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් කියන ප්‍රධාන පෝෂක තුනම තියෙනවා. ඊට අමතරව මේකේ ශුද්ධ පෝෂක තියෙනවා. මහා පෝෂක ශුද්ධ පෝෂක කියන පෝෂක වර්ග දෙකම තියෙනවා. ඉතින් අපිට මේ ඇල්බර්ට් කියන දියර පොහොර භාවිතා කරන්නත් පුළුවන් අපේ වගාවට. ඇත්තටම මේ ඇල්බර්ට් කියන දියර පොහොරය අපි ඇත්තටම බහුලවම පාවිච්චි කරන්නේ කරනවා ටනල් ඇතුලේ වගා කරනකොට. ඒතකොට හරිතාගාර පොලිතින් නිවාස වගේ ටනල් වල වගා කරනකොට මේ ඇල්බර්ට් සොලියුෂන් එක අපි පාවිච්චි කරනවා. බහුලවම පාවිච්චි කරනවා. ඉතින් අපිට ඇන්තූරියම් ඕකිඩ් වගේ බෝග වලට මේක පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට අමතරව නයිට්‍රජන් ලබා දෙන්න පුළුවන් වෙනම දියර පොහොර වර්ග තියෙනවා. පොටෑසියම් ලබා දෙන්න පුළුවන් වෙනම දියර පොහොර වර්ග තියෙනවා. එතකොට අපිට වෙළඳ පොළට ගියාට පස්සේ අපේ අවශ්‍යතාවය අනුව දියර පොහොර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි රසායනික පොහොර මම දැන් කෙටි හැඳින්වීමක් කරේ. ඇත්තටම ඔයාලට නිතරම මේ අය ගොඩක් අය මගෙන් අහන හන්දා. ඉතින් මේ බොහොම කෙටියෙන් මම විස්තරයක් දුන්නේ ඔයාලට. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න.
ඒ වගේම ඔයාලට මොනවා හරි මේ පොහොර පිළිබඳව ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා කමෙන්ට් එකක් විදියට දාන්න මම ඔයාලට රිප්ලයි කරන්නම් ඕනම ගැටලුවක් දාන්න මේ පොහොර සම්බන්ධව රසායනික පොහොර සම්බන්ධව ඔයාලට අනිවාර්යෙන්ම මම උත්තර දෙන්නම් එහෙනම් ඇග්‍රි කුමාර channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට බොහොමත්ම ස්තුතියි ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න මේ වගේ වටින කියන තොරතුරු ඔයාලට ඉස්සරහට තව තවත් දැනගන්න පුළුවන් එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා